වාසනාවන්ත සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මේ ඔයාලා දැක්ක රසමරස බිරියානි එක හදමුද? ඒකට අවශ්‍ය කරනවා කුරුඳු, එනසාල්, කරාබු නැටි, ගම්මිරිස් ඇට, සූදුරු, බේ ලීව්ස් මේ සියල්ලම පැත්තකින් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ සුදු ලුණු ගෙඩියක් එහෙම මම කපලා ගත්තා. ඉඟුරු කෑල්ලත් ඒ හා සමානවම තක්කාලි ලොකු ගෙඩි 4ක් ගත්තා. මම මෙතන තියෙන ලොකු ගෙඩි 4ක්. ඒ කියන්නේ ලොකු බෝල ගෙඩි. ඊට අමතරව අවශ්‍ය ප්‍රමාණයට චිකන් ටික තම හොදලා නැහැ හොද ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි මම ලොකු බීලුණු ගෙඩි 3ක් විතර මේ විදිහට කපා ගත්තා. ඉතින් චිකන් එක කපලා පිරිසිදු කරලා පැත්තකින් තියාගන්න. ඒකම භාජනයේ ලිපේ තියද්දිම වගේ ඔයාලා පාවිච්චි කරන හාල් ටික මේ විදිහට බාස්මති හාල් මේ තියෙන්නේ හොදලා පෙඟෙන්න දාලා තියන්න. මේ ඒ වෙලාවේ තමයි ඒක පෙඟෙන්න දැම්මේ. ඉතින් මේ විදිහට ඔලිව් ඔයිල් හරි සන්ෆ්ලවර් ඔයිල් හරි තියෙන ඔයිල් පාවිච්චි කරන ඔයිල් එකක් දාලා ඒක නටාගෙන ඉද්දි මෙන්න මේ විදිහට අර කපපු බීලුණු ඔක්කොම ටික මේ විදිහට මේ ෆ්‍රයි කරගන්න තමයි දැන් මේ අපි හදන්නේ. මේ ඉතින් අපේ චෙෆ් මහත්තයා ගෙදර හිටි නිසා එයාට කියලා මට ආසයි තුනේ හරි රස බිරියානි එකක් තමයි මේක. එයා හදන. ඉතින් මං හරි ආසයි ඒක කන්න. ඉතින් එයා ගෙදර හිටි දවස නිසා එයාට කිව්වම එයා එක හදලා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට ලුණු ටික ඔක්කොම බැදෙන්න ඕන. දැන් ඔයාලට පුළුවන් නම් බැදෙද්දි අවශ්‍ය නම් ලුණු ටිකක් වෙනම අයින් කරගන්න. ඒකටම අර අපි කලින්ම හදාගෙන තිබුණු ඔක්කොම අමුද්‍රව්‍ය ටිකත් ඒ වෙලාවෙම දානවා. මොකද බීලුණු බෙදපුව ටිකක් ඔයාලා අයින් කරගන්න බත් එක උඩින් ලස්සන සරස ගන්න අපිට ගාව ගෙදර තිබුණා. බෙදපු බීලුණු කඩෙන් ගෙන ආපු එකක්ම පැකට් එකක්. ඉතින් ඒක නිසා අපි ඒව තමයි උඩින් දාන්නේ බත් එක ලස්සන කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේ ඔක්කොම හොඳට කවලම් කර කර බෙදෙන්න දෙන්න ඕන. ඊට පස්සේ හොදගත්තු චිකන් ටිකත් එකතු කරගන්න ඕන. චිකන් ටිකත් හොඳට එකතු කරගෙන ඉවර වෙලා මේකට දානවා කහ තේ හැඳි බලමු කීයක් දානවද කියලා මට මතක නෑ. 1යි කහ තේ හැඳි 1මාරක් විතර දානවා. ඊට පස්සේ මේ දාන්නේ ළමයි ගරම් මසාලා තේ හැන්දක් දානවා. ලොකු පිරුණු තේ හැන්දක් පුරවපු එකක්. මේ දැන් දාන්නේ බිරියානි පැකට් මික්ස්චර් එකේ එනවනේ පැකට් දෙකකින් පැකට් එකක් එයා සම්පූර්ණයෙන්ම දාගන්නවා. දැන් මික්ස් කරන්නේ ඒ බිරියානි ඒ මික්ස් පැකට් එක. ඉතින් ඒව ඔක්කොම හොඳට දාලා කවලම් කරනවා. අර වෙනද අපි ඇත්තටම මම හදන්නේ බිරියානි ඇත්තටම ඒ පැකට් එක ගෙනල්ලා ඒ පැකට් එකක් දාලා තමයි හදන්නේ. ඊ හදන බත් එකට වඩා මෙයා හදන බත් එක මාර රහයි. ඉතින් ඒක නිසා මම හරිම ආසයි අපේ මහත්තයා හදන බිරියානි කන්න. මෙන්න මේ විදිහට හොඳට ඔක්කොම දානවා. තක්කාලියක් මම කපලා තියෙනවා මදි කියලා. ඊට පස්සේ ඉතින් ආයි සූගු ටින් එකක් තිබිලා ආයි තක්කාලි ටිකක් එකතු කරගත්තා. ඔයාලා ඒක නිසා ටිකක් තක්කාලි වැඩිපුර කපා ගන්න. තක්කාලි රහයේදී මේක වෙනම රසක්. ඔයාලා ගාව කිරි මී කිරි වගේ දෙයක් තියෙනවා නම් පාවිච්චි කරන්න. නැත්නම් යෝගට් එකක් සීනි නැති මේ ගෙදර තියෙන යෝගට් එකකින් තමයි මේ සැහැඳි දෙකක් වගේ එකතු කරගන්න ඔයා. මේ විදිහට හොඳට නිතරම කවලම් කරන්න. ඉතින් ස්පයිසස් ඔක්කොම හොඳට චිකන් එකට ඇබ්සෝබ් වෙන්න ඕන නිසා හොඳට නිතරම හැඳි ගන්න. ඉතින් යෝගට් මේ හැඳි මේ විදිහට හැඳි දෙකක් එයා දාගන්නවා. පොඩි යෝගට් සම්පූර්ණ කප් එකක් වුණත් කමක් නැහැ දාගන්න පුළුවන් පෙඩ රස නැති යෝගට්. ඉතින් ඊට පස්සේ මේ ඔක්කොම හොඳින් ආයෙ කවලම් කරගන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න ඕන. අවශ්‍ය ප්‍රමාණය කියන්නේ චිකන් ගත්තු ප්‍රමාණය, එතකොට අපි හාල් ගන්න ප්‍රමාණය, ඒ අනුව එයා හිතලා මේ විදිහට ලුණු එකතු කරගන්නවා. ඒවත් හොඳට කවලම් කරගන්න ඕන. ඒ අතර මම කොත්තමල්ලි කොළ අවු මිරිස් ටිකකුයි කපලා වෙනම පැත්තකින් තියාගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ටිකත් ඒ විදිහට ඒකටම එකතු කරගන්නවා. ඒකත් හොඳට මික්ස් කරගන්නවා.
ඊට පස්සේ චිකන් ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට කියන්නේ හාලුත් තැම්බෙන්නත් අවශ්‍ය ප්‍රමාණයටම වතුර එකතු කරගන්න. ඔයාලගේ කැමති නම් උණු වතුර ටිකක් එකතු කරන්න. එතකොට ඉක්මනට හදාගන්න පුළුවන්. නැත්නම් ඇල් වතුර උනත් කමක් නැහැ. මේ විදියට එද්දී චිකන් එක ටිකක් දැන් තම්බ ගන්න වහලා තම්බෙන්න තියන්න. මේ වගේ චිකන් එක බාගෙට තැම්බීගෙන හොඳට වතුර නටාගෙන ඉද්දි අර අපි හොදලා පැත්තකින් පෙගෙන්න දාගෙන තියපු බාස්මති ටික ඔක්කොම එකතු කරගන්නවා. ඉතින් මම හෙටටත් එක්ක කන්න ඕන නිසා හස්බන්ඩ් කිව්වා හෙටටත් එක්කම හදන්න. එතකොට මට ආයෙ ගෙදර ඇවිල්ලා උයන්න ඕනේ නැති නිසා. මොකද හෙට දවසේම හුතත් එක්ක හවස් වෙලා තමයි ගෙදර එන්නේ. ඉතින් මේ විදියට කෑමක් හදාගත්තම ඇත්තටම එකපාර ලේසි. ඊට පස්සේ හාලුත් හොඳට එකතු කරලා හොඳට කවලම් කරගන්න. දැන් මෙතනදී ඇත්තටම වතුර වැඩි කරගන්නත් බෑ. අඩුවෙන් දාන්නත් බෑ. ඒ බතේ දෙන ගානට වතුර හිතලා ඕන. මේ චිකන් එකේ අපි ආයි වතුර එකතු කරේ නෑ. කලින් වතුරමයි. මෙන්න මේ විදිහට පිරිසිදු රෙදි කෑල්ලක් යටින් තියලා ඊට පස්සේ ආයි ඒක හොඳට කව වෙන්න මේ විදිහට වහගෙන උඩින් බරක් හිටින්නේ ආ විදුරු බෝතල් දෙකක් තිබ්බා. මේ මම ඒක වීඩියෝ එකට ගත්තේ නැහැ. ඉතින් මේ බත් එක තැම්බුණෙන් පස්සේ බලන්න ඔයාලට පේනවා ඇති මේකේ සුවඳ ළමයි මම වින්දා. හරිම සුවඳයි මාරම රසයි. ඔයාලට කැමති නම් මේක බත් එකට ඕන දෙහි පෙත්තක් පැත්තකින් එකතු කරගන්න. නමුත් එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් එහෙම එකතු කරගන්න පුළුවන්. දැන් ඔයාලට වොයිස් කරද්දිත් මට කෙල උනනවා. ඉතින් මේ බත් එක මාරම රහයි. ඔයාලා අනිවාර්යයෙන්ම හදන්න ඕන බත් එකක්. ඉතින් හදලා බලන්න. මොකද අපි හැමදාම වෙනද කඩෙන් ගින පැකට් එක නිකන් දාලා හදන බිරියානි එක වගේ නෙවෙයි මේක මාරම රසයි. ඉතින් ඔයාලට මේ විදියට බිරියානි එක හොඳින් ඊට පස්සේ මික්ස් කරගන්න. මොකද මේක සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික හදන බිරියානි කරනවා ටිකක් වෙනස්. මේක රසත් ඇත්තරම වෙනමම රහක්. ඔයාලා ඒකෙන් මම කිව්වේ අනිවාර්යයෙන්ම හදලා බලන්න කියලා. ඊට පස්සේ ආයි මේ විදිහට කොත්තමල්ලි ටිකක් උඩින් දාලා ආයි ෆ්‍රයි කරපු ලුණු ටිකක් එහෙම දාගන්න. එතකොට දැන් මේක ආයි අපි බත් වෙනම බෙදද්දිත් ආයිත් අපි ඒ විදිහට දාගත්ත කවලම් කරලා ඔයාලට තව මේකට ඕනනම් බිත්තරයක් තම්බ ගන්න පුළුවන්. තව ඕන රයිටි සලඩ් එකක් අවශ්‍ය නම් එහෙම හදාගන්නත් පුළුවන්. ඉතින් මම නම් මට නම් වෙන මුකුත්ම ඕනේ මේක නිකම්ම කන්න පුළුවන් ළමයි. මේකේ හොඳට තෙත ගතියක් තියෙනවා. ඩ්‍රයි ගතිය නැහැ. ඒක අර අපි බත් එක තම්බද්දී ඒක හරියට අපි දක්ෂ වෙන්න ඕන ගානට මේව කරගන්න. දැන් මේ බත් එක තම්බද්දී ඔයාලට පුළුවන් මේකට අලගෙඩියකුත් එකතු කරගන්න අවශ්‍ය නම්. ඉතින් මම ඔයාලා දාන්න එපා කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඉතින් මේ රස බිරියානි එක හදලා ඉවරුනේ. ඉතින් එහෙනම් මගෙන් පුංචි බත් කටක් ඔන්න ඔයාට. බයි.